ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට රසම රස විදියට නූල්ලස් හදන විදිය කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි වාජනයක් අරගෙන ඒකට තෙල් දාලා කපාගත් සුදු ලුණු කැබලි එක් කරගන්න ඕන. මේ ටික බෙදෙන අතරේ අපි කපාගත්තු ලුණු කැබලි එක් කරගන්න ඕන. මේ විදියට හොඳින් රන්වන් පාට වෙනකම් බෙදගෙන අපි ඒකට කෑලි මිරිස් එක් කරගමු. ඒ වගේම මිරිස් කුඩු සහ තක්කාලි සෝස් එක් කරගන්න ඕන. ඒ වගේම සෝයා සෝස් එක් කරගන්න ඕන. අවශ්‍ය පමණින් ලුණු කුඩු සල්පයක් එක් කරගන්න ඕන. දැන් අපි මේකට වතුර එක් කරගන්න ඕන. වතුර එක හොඳට නටන්න දුන්නට පස්සේ අපි නූල්ලස් එක් කරගමු. දැන් ඉතින් මේ විදිහට නූල්ලස් එක හොඳින් වතුර හිඳනකන් නූල්ලස් එක තඹ ගන්න ඕන. දැන් ඉතින් අපි නූල්ලස් එක හදලා ඉවරයි. මේක කඩේ තියෙන ශ්‍රේණික නූල්ලස් පැකට් එක වගේම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න කියලා කියනවා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලාත් ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා.